සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිළුම් දෙනාට. ඉතින් අද කොළඹ ශැංග්‍රීලා එකට ඇවිල්ලා ඉන්නේ අපේ VIP පැකේජ් එක අරගෙන 100,000 ට්‍රැඩිෂනල් ඉවෙන්ට්ස් පැකේජ් එක අරගෙන. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අද දවසේ කොහොමද මේ වැඩ ටික ලස්සනට VIP රේන්ජ් එකෙන් arrange වෙන්නේ කියලා. ඉතින් 100,000 පැකේජ් එක include වෙනවා දේවල් ටිකක්. හැබැයි අද එයාලා කස්ටමයිස් කරලා තමයි අරගෙන තින්නේ. අෂ්ටක වෙස්නටුන් කණ්ඩායම ජයමංගල ගාථා වෙනදට කිරි කලයකයි ශාස්ත්‍රීය ටේබල් එකේ arrange වෙනවා. අද එයාලා ස්පෙෂල් ගර්ල්ස් ලගේ ඉවෙන්ට් එකක් අරගෙන තියෙනවා. අපින් ඉතින් ඔයාලට බලන්න පුළුවන් අද දවසේ කොහොමද වැඩ ටික VIP type එකෙන් arrange වෙන්නේ කියලා. ලස්සනට වීඩියෝ එකත් එක්ක නැදලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරමු නැති අය අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට හෙට දවසේ වෙඩින් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් කොළඹ වල වෙඩින් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලා නූසරසිතම අපේ VIP type එකේ සර්විස් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි. බලලා තියාගන්න ළඟ සබ්ස්ක්‍රයිබ් කරගන්න අනිවාර්යෙන්. ඉතින් වීඩියෝ එකත් එක්ක නැදලා ඉන්න. ලස්සනට ඔයාලට වැඩ ටිකක් බලන්න පුළුවන්. thank you. විදුරසුන් පිට වැඩම කරමින් මේ කුණු සසරේ තිබෙන කෙලෙසුන් නසන අලු යම උදු වෙමින් අකුණු හඬසේ ගලදනා කොට මෙවස බතු විද හරිතෙදින් දකුණු පිහිට ආරක්ෂාව ඇතිවද මේ නව යුග නීතියක් පතන බලාපොරොත්තු වෙන කෝරු මස්තකාරෝඩව නැග සිටින නව යුග විද්‍යාවලගේ හිතේ මේ වෙලාවේ යම්කිසි දෙයක් වේ නම් ඒකේ ආකාරයෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ වගේම අද මේ පටන් ගන්න හදන ඔබේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි හැම දෙනා තුළම සිත් තුළ පහනක් දල්වා ගමු. බ්‍රහ්මේන්ද්‍ර මාදි මති මේ ගහන කෙනේ කවදාවත් ලිහින්න බෑ අංක 1 මං ඔයාලගේ අෂ්ටක වේදියා විදිහට මේක මට හොඳක් නෑ. 2 මේ තාත්තවත් පුතා ඉස්සරහට ගත්තේ මේ ගැටේට සාක්ෂියක් විදිහට. ඔයාලා මේ ගැටේ ලියා ගන්නවා කියන්නේ පෞල් දෙයක් අතරත් උණු ප්‍රශ්න ටිකක් සිදු වෙනවා. පුතා ගැටේම විවාහය. විවාහය පරිස්සම් කර ගැනීම දෙදෙනාගේ ප්‍රථම වූ අක්කීම. අද ඉඳන් සබ්බේ උකුල මත මේවා දැනෙන විට අම්මේ දැන් මෙමාට නෙතගින් කඳුළු හෙලනවා මම ඔබේ නමට අම්මා බොහොමත් ස්තුතියි මීල ආඩු වනවා කලේක
මගේ රන් පියා වටිනවා මට හැම භවයක මගේ රන් පියේ ගුණ කීමට බැහැ මේ මාට මගේ රන් පියා වාසනා මට හැම භවයක අපි තාත්තට ඡායක දිනව දෙමු බොහොම ඉන්නේ දෙයියෝ මේක හරියට බින්ද නැත්නම් මේ උන්දලගේ මගුලත් ඉවරයි ඔක්කොම ඉවරයි එහෙම කියලා තමයි මේගොල්ලෝ හිතන්නේ නෑ ඉතින් මම එහෙම කිව්වේ මෙතන ඉන්නවා අනාවැකි පළ කරන්න පුළුවන් සෙට් එකක් ජ්‍යොතිර්වේදීන්ටත් එහා ડોක්ටර්ස්ලටත් එහා ඔයයි මේක විදින විදියේ මේ කට්ටියට කියන්න පුළුවන් මේ උන්දලට හම්බෙන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද ඒ වගේම ඔයා මේක එකපාරින් බින්ද නැත්නම් මේ කට්ටියට කියන්න පුළුවන් මෙයාලගේ මගුලත් ඉවරයි ඔක්කොම ඉවරයි කියලා මේ පොල් ගෙඩිය ගෞතම මුනිඳු බුදුබණ මොහොතේ මිහි කත ගුගුරමින් සදා සත්‍යයේ බලය පෙන්වා දනන්නට සෙත් කළ බෙලෙන් මෙදා පෝරුවේ සිටන් බසිනට වරන් ලද මේ පින්වතුන් උදා කරගෙන ජයෙන් ජයසිරි තවනු මන තම